මම අද ඔයාලට අරගෙන ආවා ඔයාලගේ ජීවිතයට ගොඩාක් වටින පොතක්. ඇත්තටම මේ පොත ගොඩාක් වටිනවා. ඉතින් ඔයාලත් මේක කියවලා බලන්න. මම මේ පොත ගැන ඔයගොල්ලන්ට චූටි හැඳින්වීමක් කරන්නම්. මේක මම කියවලා තියෙන පොත් අතරින් ගොඩාක් වටින පොතක්. ඔයාලට පේනවා මේ පොතේ නම යටිසිත. යටින් ලියලා තියෙනවා අබේ විස්මිත මෙහෙකරු කියන එක. ඔයාලට ඒක කියවද්දි තේරෙන්නේ නැති මේක කොයිතරම් වටින හොඳ පොතක්ද කියලා. The Power of Subconscious Mind කියන ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක පොතේ සිංහල අනුවර්තනය තමයි මේ පොත. මේක ලියලා තියෙන්නේ ලීලානන්ද ගමාචි මහතා. ඉතින් මේ පොත ගොඩාක් වැදගත් පොතක්. මේ පොතේ කියලා දීලා තියෙනවා ඕගොල්ලන්ට ගොඩාක් වටින දේවල් කරුණු රැසක්. ඒ කියන්නේ මේ පොත තමා ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත්කර ගැනීම සඳහා ලියලා තියෙන අග්‍රතම පොතක් තමයි මේ පොත. ඉතින් මේකෙදි ඕගොල්ලන්ට කියලා දෙන්නේ ඕගොල්ලන් ජීවිතය ආස කරන දේවල්, ඕගොල්ලන්ගේ සතුට, සෞභාග්‍ය කොහොමද ළඟා කරගන්නේ කියන එක. ඒ කියන්නේ මේ ඔබ තුල ඇති අසිරිමත් සම්පත් ගබඩාවට ඇතුළු වෙලා දිවි මඟ සරු කරගන්නේ කොහොමද කියලා තමයි මේකේ කියලා දීලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ මේ යටිසිත උපයෝගී කරගෙන කරන්නේ කොහොමද කියන එක තමයි කියලා දීලා තියෙන්නේ. මම මේක කියන දේ කියන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ මේ පොත අරගෙන කියලා බලන්න. මේක ගොඩක් වටිනවා. මම ඕගොල්ලන්ට පොඩි හැඳින්වීමක් කරන්නම් මේ පොත ගැන. මේ පොතේ ගොඩක් වැදගත් දේවල් ලියවිලා තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝගේ සතුට, සාමය, එතකොට ඕගොල්ලෝ ආස කරන දේවල් කොහොමද ඕගොල්ලන්ගේ ජීවිතයට ඕගොල්ලන්ගේ යටිසිතේ තියෙන ඉන්ද්‍රජාලික බලය උපයෝගී කරගෙන මේවා කරගන්නේ ගෙන්න ගන්නේ කොහොමද කියලා මේ පොත ඕගොල්ලන්ට කියලා දෙනවා. ඒ කියන්නේ මඟ පෙන්නනවා. මේකේ ඒවා කරන විදිහත් ගොඩක් කියලා දෙනවා. ඉතින් මේකේ ලොව පුරා ඉන්න මිනිස්සු පුද්ගලයන් මේවා භාවිතා කරලා ඒ කට්ටිය ගොඩක් තමන්ගේ ජීවිතේට සාමය, සතුට, තමන් කැමති දේවල් අරගෙන ඇවිල්ලා තියෙනවා කියලත් මේ පොතේ තියෙනවා. වගේම ඒ වගේ මේක පාවිච්චි කරපු අයගේ එයාලා මේක පාවිච්චි කරලා කොච්චර සාමය, සතුට කොහොමද ඒවා ගෙන්න ගත්තේ. ඒ වගේම ඒගොල්ලන්ට ඒ වගේ මේක පාවිච්චි කරපු අයගේ කියන්නේ මේ පොතේ තියෙන මේ මඟ පෙන්වීමට අනුව වැඩ කරලා මේවා කරපු විද්‍යාඥයෝ මේ ලොව පුරා ඉන්න ගොඩක් මේ මිනිස්සුන්ගේ කතාවල්, කතන්දරත් මේක ඇතුළත් වෙනවා. ඒවා ඇත්තම කතා. ඉතින් ඒක කියවුවහම මේකේ ඔයාලගේ ගොඩක් මේක වටින පොතක් කියලා තේරෙනවා. ඉතින් මේක ගොඩාක් වැදගත් පොතක්. ඔගොල්ලෝ කියවලා බලන්න. ඔගොල්ලන්ගේ ජීවිතයට මේක ගොඩාක් වැදගත් වෙන පොතක්. ඉතින් ඕගොල්ලන්ට මේ පොතේ තියෙන පටුන කියවලා බලුවහම තේරෙනවා. ඉතින් මම ඔයාලට පටුනත් පෙන්නලම ඉන්නම්. ඊට කලින් මේ පොත ගැන ඔයාලට තවත් වැඩිපුර අදහසක් ගන්න මම ඕගොල්ලන්ට මේ පොතේ තියෙන වැදගත් කරුණක් පොඩ්ඩක් කියවලා පෙන්නන්නම්. ඔබ ඔබගේ සිතුවිලි වෙනස් කරගන්නා විට ඔබ ඔබගේ විශ්වාස වෙනස් කරගනි. ඔබ ඔබගේ විශ්වාස වෙනස් කරගන්නා විට ඔබ ඔබගේ අපේක්ෂා වෙනස් කරගනි. ඔබ ඔබගේ අපේක්ෂා වෙනස් කරගන්නා විට ඔබ ඔබේ ආකල්ප වෙනස් කරගනි. ඔබ ඔබගේ ආකල්ප වෙනස් කරගන්නා විට ඔබ ඔබගේ හැසිරීම වෙනස් කරගනි. ඔබ ඔබගේ හැසිරීම වෙනස් කරගන්නා විට ඔබ ඔබගේ කාර්ය සාධනය වෙනස් කරගනි. ඔබ ඔබගේ කාර්ය සාධනය වෙනස් කරගන්නා විට ඔබ ඔබගේ ජීවිතය වෙනස් කරගනි.
ඉතින් මේකේ හැම ආගමකම ඉන්න අය ගොඩක් වැදගත් දේවල් කියලා දීලා කියලා කියනවනේ. ඉතින් මේකේ ගොඩක් වැදගත් දේවල් කියලා තියෙනවා. ඉතින් ඒක හැම ආගමකම තියෙන වැදගත් දේවල් මේක සම්බන්ධව කියලා තියෙන දේවල් කියලා තමයි මේ පොත ඇතුළත් වෙනවා. ඔයාගේ උපවිඥානික මනස, ඒ කියන්නේ ඔයාගේ යටිසිතේ ලියන්නේ මොකද්ද? ඒක අවකාශය කියන තිරය තුලට ප්‍රකාශයට පත් වෙනවා. ඒ වගේම මේ සත්‍යම මෝසස්තුමා, ඉසයියාතුමා, ජේසුස් වහන්සේ, ගෞතම බුදුරජාණන් වහන්සේ, සොරෙස්ටර්තුමා, ලාओත්සේතුමා වගේ ලෝකෙ පහළ වූ ගොඩක් අග්‍ර මිනිසුන් විසින්, ඒ කියන්නේ ඒකේ විවිධ ආගම්වල නායකයන් විසින් කියලා දීලා තියෙනවා. ඉතින් මේ පොත ඔයාලත් කියලා බලන්න. මේ පොත ඔයාලගේ ජීවිතේට ලොකු පිටුවහලක් වෙනවා. ඔයගොල්ලෝ ආස කරන දේවල් ඔයාලගේ ජීවිතේට සාමය, සතුට අරගෙන එන්න. ඉතින් මේ වගේ වැදගත් වටින ලස්සන පොත් ගොඩක් ඔයාලට අරගෙන ඉන්න බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.